iPhone කියලා පිළිගන්නා සමහර YouTube channel එකට අද channel එකකින් මම ඔයාලට කියන්න හදන්නේ 10 11 වසරේ ළමයිට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගැන. ඒකෙනුත් 10 වසරේ ළමයිට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි අද මම කරන්නේ. ඔයාලා දන්නා 10 වසරට ආපු ගමන් අපේ syllabus එක ගොඩක් වෙනස් වෙනවා. තෝරගන්න bucket subject ලැබෙනවා අපිට. ඒ තෝරගන්න subject එක ඔයාලට අනිවාර්ය විෂයන් විදිහට තමයි මේ සිංහල කියන විෂය තියෙන්නේ. ඉතින් ඒකෙනුත් සිංහල කියන විෂය භාෂා කියලා වෙනමයි සිංහල සාහිත්‍ය කියලා වෙනමයි සබ්ජෙක්ට් දෙකට බෙදෙනවා. ඉතින් මේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ ඔයාලට තනිකරම තියෙන ලියන්න ਵਿਚාරණේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා ඉන්නේ ඔයාලට මොකක්ද මේ ਵਿਚාරයක් කියලා කියන්නේ. ඔයා 6 වසරේ ඉඳන් 9 වසරේට එනකම් ඔයාලා ලියන රචනා. ඉතින් මේ රචනාවේ ਵਿਚාරයේ වෙනස මොකද්ද? අපි ගොඩක් වෙලාවට හිතනවා රචනාවකුයි විචාරයකුයි කියන්නේ ගොඩාක් ලොකු වෙනසක් නැහැ. ඒකේ තියෙන එකම විදිහ ලියන්න ඕව ඇත්ත. ඔයාලා රචනාවක් ලියනකොට ඒකට අනිවාර්යයෙන්ම මොන හරි උදාහරණ දානවා. මුලින්ම රචනාව පටන් ගන්න හැඳින්වීමකින්. ඒ වගේම ඔයාලා රචනාවක් අවසන් කරනකොට ඒ මුළු රචනාවෙම තියෙන සාරාංශය ඔයාලා අන්තිමට ලියනවා. ඉතින් මේ වගේ තමයි විචාරය. ඔයාලා දන්නවද 10 11 මේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ කොටස් තියෙනවා පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකම් හැම පාඩමකම උද්ෘත සහ කවි ඔයාලා පාඩම් කරගත යුතුයි. මේ උද්ෘත සහ කවි පාඩම් කරගන්නේ නැතුව ඔයාලට විචාර ලියන්න බෑ. ඉතින් මේ වගේ බුත්තිල මුණසිරිපාස ගංගාවේ සංගීතය මේ වගේ කවි විතරක් තියෙන විචාර තියෙනවා. ඒ අනුව සතර කම්මාත්‍රේ බැද්දේගම අඟුල්මාල් දමනේ මේ වගේ උද්ෘත කටපාඩම් කරලා ලියන්න ඕනේ විචාරක් තියෙනවා. ඉතින් මම මුලින්ම අහන්නේ මොකද්ද විචාරයක් කියන්නේ? අපි විචාර ලියන්න කලින් දැනගන්න ඕනේ අපි විචාරයක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම විචාරයක් කියන්නේ ඔයාලා මොකක් හරි කවියක් කියලා හිතන්නකෝ. මේ කවිය ගැන ඔයාලගේ හිතෙන්නේ මොකද්ද? ඔයා මේ කවිය දකින්නේ කොහොමද? ඇත්තට විචාරයක් කියන්නේ එක එක්කෙනාට සාපේක්ෂයි. මම මේ කවිය ගැන දකින්නේ මේ විදිහට. තව කෙනෙක් ඒ කවිය ගැන දකින්නේ තවත් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට විචාර එකිනෙකාට ගොඩක් වෙනස්. ඉතින් මේ වගේ ඔයාලගේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ සබ්ජෙක්ට් එකට දාලා තියෙනවා පාඩම්. මේ හැම පාඩමකම ඔයාලා විචාර ලියන්න ඕනේ. O level වලට ඔයාලට ලකුණු 15 විචාර දෙකක් වගේම ලකුණු 10 විචාර එකක් තියෙනවා. ඉතින් මම මුලින්මද කියලා දෙන්නම් කොහොමද විචාරයක් ලියන්නේ කියලා. 10 වසරට ආපු නංගිලා මල්ලයට මේ ළඟදී 10 වසරට ආපු නංගිලා මල්ලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා. මුලින්ම කවිත් එක්ක අපි ලියන විචාර තියෙනවා. එක පාඩමක් අපි ගමුකෝ උදාහරණයක් විදිහට ගංගාවේ සංගීතය කියලා. ගංගාවේ සංගීතය ලියද්දී අපිට අනිවාර්යෙන් මේ හැඳින්වීම දැන් අපි හැම විචාරයකටම ලියනවානේ.